වහාම IMF එකට කියන්න අලුත් IMF agreement එකකට යන්නට ඕන. මේ ආපදාවත් එක්ක පුළුවන්ද මේ දරදඬු බරපතල ජනතා පීඩක ජනතා හිංසන IMF කොන්දේසි සමග අපිට පුළුවන් ඉදිරියට යන්න. මොන විහිළුවක්ද? දැම්මම කතා කරන්න IMF එකට. ඔබට කතා කරන්න බැරි නම් අපිවත් එකතු කරගන්න. අපි කියන්නම් IMF එකට කියන්න ඕන දේ. ඕගොල්ලන්ට කියන්න බැරි නම්. වහාම මේ කොන්දේසි ටික ඉවත් කරගන්නට ඕන. ඒ වගේම අපි යෝජනා කරනවා රජයට වහාම IMF එකත් එක්ක කතා කරලා මේ පවතින IMF ගිවිසුම වෙනස් කරන්නට කටයුතු කරන්න. විශේෂයෙන්ම රජය කටයුතු කරන්නට ඕන මේ ණය ගෙවීමේ සම්පූර්ණ ගිවිසුම අපි වෙනස් කරගන්නට ඕන. රජයේ නායකත්වය දීලා කොන්ද කෙලින් තියාගෙන ජුව IMF එකත් එක්ක සාකච්ඡා කරලා මේ කොන්දේසි ටික ලිහිල් කරන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරන්නට ඕන. මේ දිත්වා සුලිකුණාටුව තුළ IMF එකත් එක්ක අලුත් සාකච්ඡාවකට ප්‍රවේශ වෙලා කරුණා කරලා IMF කොන්දේසි වෙනස් කරගන්නට කටයුතු කරන්න. මේක අපි අවස්ථා ගණනාවකදී අවස්ථා රාශියකදී අපි මේක පෙන්නුම් කරලා තිබෙනවා. නමුත් ඒක මට පේන්නේ බීරියලින්ට වීණා වාදනය කරනවා වගේ ක්‍රියාවක් හැටියට. මම දැක්ක මෙතන ගොඩක් අය කෑ ගහනවා මේ ගිවිසුමෙන් අයින් වෙන්න, අලුත් ගිවිසුම් යෝජනා කරන්න. ඒ ගිවිසුම් එහෙම යෝජනා කරන්න පුළුවන් නේද? විපක්ෂ නායකතුමයි සභානායකතුමයි අතර නම් ගහලා තියෙන්නේ. මම දැක්ක මෙතන කෑ ගහලා කියනවා අපිට බැරි නම් එයා කතා කරන්නලු. අනේ ප්ලීස් එපා. ජනාධිපතිතුමා නමුත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් කිව්වා මේක විපක්ෂ නායකතුමා සහ සභානායකතුමා අතර ලියවිල්ලක් නෙමෙයි. මේක රටක් සහ ජාත්‍යන්තර ආයතනයක් අතර එකඟතාවයක්. ඒ නිසා එවැනි මහා වෙනස්කම් වලට ඉඩ තියෙනවද කියන එක ප්‍රශ්නයක් කියලා. ඔබ මුල ඉඳන්ම මේ සාකච්ඡාවල හිටපු කෙනෙක් විදියට දිට්වාස් සහ EFF එක අතර තියෙන දැන් මේ සමාලෝචනයේ තියෙන තත්ත්වය මොනවාද? ඔබතුමාලා බලාපොරොත්තු වෙනවද ඉලක්ක රිවයිස් කර ගැනීමක් කරන්න? ඔව් අනිවාර්යයෙන්ම දැන් ජාත්‍යන්තර මුල්වල සමග වැඩසටහනවලදී හැමතිස්සෙම තියෙන ක්‍රියාත්මක ආකාරය තමයි රටේ අපි සාකච්ඡා කරන අවස්ථාවේ තියෙන තත්ත්වය තමයි අපි ඇසෙස්මන්ට් එකක් කරලා ඉදිරියට කොහොමද වෙනව කියලා යම්කිසි පුරකථනයක් කරලා යනු තමයි ප්‍රතිපත්ති සහ ඉලක්ක එකඟතාවලට එන්නේ. එතකොට යම්කිසි වෙනසක් වුණාම අනිවාර්යයෙන්ම ඉලක්ක වෙනස් වෙන්න ඕන. ඒක දෙපැත්තෙන්ම පිළිගත්ත සිද්ධාන්තයක්. විස්තීර්ණ ණය පහසුකමට අදාළව ඊළඟ සමාලෝචනයේදී අනිවාර්යෙන් මේ පවතින ඉලක්ක සම්බන්ධයෙන් සමාලෝචනයක් කරගන්න දෙපාර්ශ්වයේ සාකච්ඡා කරනවා කිව්වොත් හරි. අනිවාර්යයෙන්ම සාකච්ඡා කරනවා. ඒක තමයි